අදා බලමු ස්මාර්ට්ෆෝන් එක යූස් කරලා කොහොමද කැරොකි ට්‍රැක් එකක් හදාගන්නේ කියලා. හරි guys, වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම notification bell all icon එකත් click කරලා තියාගන්න. අපි යමු වීඩියෝ. මෙන්න මේ විදිහට තමයි app එක open කරාම අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී බලන්න පුළුවන් record වගේම add කියලා button දෙකක් තියෙනවා. ඔයාලට කැමති නම් record button එක click කරලා ඔයාලට අවශ්‍ය song එක ඔයාලට record කරගෙන voice එක අයින් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට add කරගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි add කරගත්තාම ඔයාලට song එකේ voice එක අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කැරොකි ට්‍රැක් එකක් කරගන්න පුළුවන්. එතකොට මම දැනටමත් song එකක් add කරගෙන තියෙන නිසා මම ඒ song එක click කරගන්නවා. song එක click කරාට පස්සේ load වෙන්න පොඩි time එකක් යනවා. ඔයාලා මේ හදන කැරොකි ට්‍රැක් එක ඔයාලට YouTube එකට upload කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් platform එකක වුණත් ඔයාලට upload කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට හදාගන්න පුළුවන් ට්‍රැක් එකක්. අපි බලමු load වුණාට පස්සේ කොහොමද voice එක අයින් කරගන්නේ. ඒ වගේම ඔයාලට මෙතනදී music එක අයින් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ voice එක තියලා music එක අයින් කරගන්නත් පුළුවන්. හරි, මෙන්න මේ විදිහට load වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතන voice icon එකක් තියෙනවා. අපි මේ voice icon එක අඩු කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ track එක අහන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් music icon එකක් තියෙනවා. අපි මේ music icon එක අඩු කරාම ඒ වගේම voice icon එක වැඩි කරාම ඔයාලට voice එක විතරක් අහන්න පුළුවන්. මේ app එකේ තව features කිහිපයක් තියෙනවා. ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. ඒ වගේම YouTube channel එකක් ඔයාලා කැරොකි ට්‍රැක් upload කරන්න හදනවා නම් ඒ ගැනත් මම ඊළඟ වීඩියෝ එකේ ගේන්නම්. අනිවාර්යෙන් ඔයාලා comment එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මොකද ඊළඟ වීඩියෝස් වලින් අපි මේ ගැන තවත් කතා කරනවා. මොකද කැරොකි ට්‍රැක් එකක් හදලා ඔයාලට YouTube upload කරලා earn කරන්න පුළුවන් නිසා. හරි guys, අදට වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් set